අයිබෝවන් ඔබ 7 පන්ති ඉගෙන ගන්න සිසුවෙක්ද? එහෙමනම් මේ වීඩියෝ එක අරන් ආවේ ඔයාලා වෙනුවෙන්. දිගටම රැඳිලා ඉන්න. මේ වීඩියෝ එකේ කතා කරනවා කෙටි ප්‍රශ්න 20ක්. මොනවද කතා කරන කෙටි ප්‍රශ්න 20? වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දෙවන වාර විභාගයේ 2019 අවුරුද්දේ පවත්වපු ගණිත ප්‍රශ්න පත්‍රයක්. පුංචි ඔයාලට පුංචිම ප්‍රශ්න 20ක් තමයි මේ ප්‍රශ්න පත්‍රයෙන් කතා කරලා තියෙන්නේ. එහෙමනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද ප්‍රශ්න, මොනවද ඔබට 7 පෙළ පොතේ තියෙන විෂය කරුණුත් එක්කලා අහලා තියෙන ඒ පුංචි ප්‍රශ්න මොනවද කියලා. ඔයාලා පුංචි, ඒ නිසා ලැබෙන්නේ පුංචිම ගැටලුව තමයි විසඳන්න ලැබෙන්නේ. පළවෙනි ගැටලුව බලන්න. ඊටාම ලේසිම ගැටලු කිහිපයකින් ආරම්භ වෙනවා. ඔබට කියනවා පහසඳම් භාග වලින් විෂම භාග තෝරා ලියන්න කියලා. විෂම භාග කියන්නේ හරයට වැඩි ලැබේ විශාල භාග. මේක නියම භාගයක්. මෙන්න විෂම භාගයක් තියෙනවා හරයට වැඩි ලැබේ විශාලයි. 4න් 5 ලැබෙට හරයට වැඩි ලැබේ විශාලයි. මේවා විෂම භාග නෙමෙයි මිශ්‍ර සංඛ්‍යා විදියට එනවා. අපිට එහෙමනම් ඒ ගැටලුව ඒ විදියට සරල ගැටලුවක් වෙද්දි දෙවෙනි ගැටලුව සරලයි. බලන්නකෝ. මේ සංඛ්‍යා ප්‍රකාශනය සුළු කරද්දී අපි දන්නවා ඉස්සල්ලාම ಗುಣ වෙන්න ඕන. 4 වරක් 2 8යිනේ. 2ට 8ක් එකතු වුණාම මෙන්න 10යි උත්තරේ. තුන්වෙනි ගැටලුවේ ඔබට කතා කරන්න තියෙන සංඛ්‍යා රේඛා ඇසුරෙන් අගය හොයන්න. සංඛ්‍යා රේඛා දාලා අගය හොයද්දී මතක තියාගන්න ඕන මුලින්ම තියෙන සංඛ්‍යාව සංඛ්‍යා රේඛාවේ ලකුණු කරගන්න මුලින්ම. ඊට පස්සේ එකතු කරන්න තියෙන ඍණ 3ක් නම් ඔබ ලකුණු කරගත්ත තැන ඉඳලා වමට පියවර 3ක් එන්න ඕන. මොකද ඍණ 3ක් නේ එකතු කරන්න තියෙන්නේ. එතකොට උත්තරේ ඍණ 1 එනවා. හතරවෙනි ගැටලුවේ ඔබට කතා කරනවා මේ රූපේ ද්විපාර්ශ්ව සමමිතියක් සඳින්න කියලා. අපි දන්නවා තල රූපයක් හරි මැදින් දෙකට නැමෙන්නේ අවස්ථාව තමයි සමමිතිය කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේ තල රූපය මෙන්න මේ අක්ෂ හරහා දෙකට නැමෙනවා. ඔබට ඇඳ දක්වන්න විතරයි තියෙන්නේ. එහෙමනම් කඩිරි භාවිතයෙන් අඳින්න ඔබ සැලකිල්ල දක්වන්න. මොකද සමමිතිය පෙන්වන්න ඕන කඩිරි වලින්. පස්වෙනි ගැටලුවේ ඔබට කියනවා මේ රූපය දිහා බලලා ඔබට විෂම පාද ත්‍රිකෝණයක් නම් කරන්නලු. විෂම පාදය කියන්නේ පාද අසමානයිනේ. එහෙමනම් මම මේ හරිය තියෙන පාද අතරින් මේ සම්පූර්ණ පාදය අරගෙන ඒ පාද මේ පාදයට සමානද කියලා ඔබෙන් අහනවා. කිසිසේත් නෑනේ. ඔය පාද දෙකටම මේ පාදේ සමානද කියලා අහනවා. එහෙම කියන්නත් බෑනේ. නේද? එහෙමනම් විෂමයි PSQ කියන ත්‍රිකෝණය. අපිට එහෙනම් PSQ නම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට කියනවා ඍජු කෝණයේ සමද්විපාද. ඍජු කෝණයක් තියෙන්න ඕන. ඍජු කෝණයක් තියෙන්න ඕන. පාද දෙකක් සමාන වෙන්නත් ඕන. මෙන්න ලකුණු කරලා තියෙනවා. එහෙනම් ඍජු කෝණයේ සමද්විපාද ත්‍රිකෝණයක් හැටියට අපිට මේ ලකුණු කරන ත්‍රිකෝණය කියන්න පුළුවන් PQR කියන ත්‍රිකෝණය. පුංචි වෙලාවක් ගියා නේද? එහෙමනම් ඒ වෙලාව ගන්න ඕන ප්‍රශ්නවලට පුංචි වෙලාවක් ඔබ අරගන්න ඕන. තප්පරෙන් දෙකෙන් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න ඉක්මනට ලියලා ඔබ ඊළඟ ප්‍රශ්නට යන්න ඕන. වෙලාව ගත යුතු ප්‍රශ්න ඒවා නිවැරදිව අවශ්‍ය වෙලාව අරගෙන ලියන්න ඕන නිසා. 7 ශ්‍රේණිය සමාන්තර සෙන්ටිමීටර් 145ලු. ඇගේ උස මීටර වලින් ලියන්නලු. එහෙනම් සෙන්ටිමීටර් මීටර කරන්න 100ෙන් බෙදන්න. 145 100ෙන් බෙදපුවාම 1.45යි. මතක ඇතුම් මීටර කියලා ලියන්න. අමතක කරන්න එපා. අහන්නේ මීටර වලින් ප්‍රකාශ කරන්න කියලානේ. 7 වෙනි ගැටලුවේ කතා කරනවා ඔබට මතක ඇති වීදියේ පද සුළු කරවුවා. බලන්න සජාතීය පද විතරයි සුළු වෙන්නේ. එහෙමනම් සජාතීය පද විදියට මෙතන සුළු වෙනවා 2a වලට සුළු වෙන්න ඕන ඍණ a. 2a වලින් අඩු වෙන්න ඕන a එකක්. එතකොට 1a එකයි. 3b වලට එකතු වෙන්න ඕන b. එතකොට 4b. සුළු කරන්නනේ කියන්නේ. මේ තමයි පිළිතුර විදියට ලැබිච්ච ප්‍රකාශනය. 8 වෙනි ගැටලුවේ කතා කරනවා අඳුරු කරලා තියෙන කොටසේ පරිමිතිය හොයන්නලු. ඔබ මතක තියාගන්න ඕන අඳුරු කරලා තියෙන කොටසේ පරිමිතිය හොයද්දී මේ කොටු 4කින් සෙන්ටිමීටර් 4ක් නම් එක කොටුවක් සෙන්ටිමීටරයක් කියන එක ඔබ දැනගන්න ඕන. එහෙමනම්
ඔබ මේ වටේ එකතු කරගෙන යන්න. එතකොට අඳුරු කර ඇති කොටසේ මේ පැත්තේ කොටු 3ක් තියෙනවා. මේ පැත්තේ කොටු 4යි. 4යි 3යි 7යි 7යි 3යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි කියලා අපිට අඳුරු කර ඇති කොටසේ පරිමිති ඔය ආකාරයට යන්න පුළුවන්. 9 වෙනි ගැටලුවේ කතා කරන්නේ කියනවා අරය සෙන්ටිමීටර් 10ක් වන වෘත්තයක් අඳින්නලු. මේ වෘත්තේ අරය විස්කම්බය තමයි සෙන්ටිමීටර් 10ක් වෙන විදිහට අඳින්න කියන්නේ. එහෙමනම් මේ පැත්ත AB කියලා සලකුණු කරගත්තොත් ඔබෙන් අහනවා AB සෙන්ටිමීටර් 10ක් වෙන වෘත්තයේ අරය කීයද කියලා. අරය නම් අපි දන්නවා වෘත්තයේ මැද ලක්ෂ ඉඳලා වෘත්තයට ඇතිදුර රේඛාව සම්පූර්ණයෙන් 10යි නම් සෙන්ටිමීටර් 5යි මේ වෘත්තයේ අරය වෙන්නේ. 10 වෙනි ගැටලුවත් හරිම ලේසියි. අවතල බහුවස්ත්‍රයක තිබිය හැකි අවමපාද ගාන අහනවා. අවතල බහුවස්ත්‍රයක් වෙන්න නම් පරාවර්ත කෝණ පිහිටන්න ඕනේ ඒ බහුවස්ත්‍රය ඇතුලේ. එහෙමනම් ත්‍රිකෝණයක පරාවර්ත කෝණ පිහිටන්නේ නැහැ. අපිට පුළුවන් මෙන්න මේ හැඩයෙන් යුක්තව අවම වශයෙන් අවතල බහුවස්ත්‍රයක් මේ ආකාරයට හදන්න. එක පරාවර්ත කෝණයක්වත් පිහිටන්න ඕන. එහෙමනම් අවතල බහුවස්ත්‍රයක තියෙන්න ඕන අවම පාද ගාන තමයි 4. 11 වෙනි ගැටලුවේ තියෙන ඝනකරාමුවක නිරූපිත සංඛ්‍යාව දක්වන්නේ. ඔබට මතකයිනේ දශම පාඩමේ ඝනකරාමුවේ නිරූපිත සංඛ්‍යා ලකුණු කරවුවා. 10න් එක කියන්නේ පළවෙනි දශම ස්ථානයනේ. 100න් එක දෙවෙනි දශම ස්ථානය. මේ හරිය අගයක් නැහැනේ. මෙතන එක බෝලයක් සලකුණු කරලා තියෙනවා. මෙතන බෝල 2යි, මෙතන 1යි. අපි දන්නවා දශම තිත වැටෙන්න ඕන මෙතන. එහෙනම් පිළිතුර 10.2.1යි. ලේසි. ඒ වගේ ලේසි ගැටලු එහෙම විසඳද්දී හිතන්න ඕන වරද්දන්නේ නැතුම් හදන්න ඕන ගානක් තමයි කුලක. ඇයි කුලක ලියනකොට ඔබ සැලකිල්ල දක්වන්න ඕන කැපිටල් ලකුරකින් සංකේතවත් කරමින් අවයව සංගල වරහන් තුල කොමා ලකුණු දාලා වෙන් කරන්න. 1 සිට 10 තෙක් දෙකේ ගුණාකාර ලියද්දී 10ත් අයිති වෙන විදිහට 2 4 6 8 10 කියන සංඛ්‍යා ටික තමයි අපි මේ කියන කුලකයට පිළිතුරු විදියට බලාපොරොත්තු වෙන්නේ. 13 වෙනි ගානේ ඒකත් ලේසි ගානක්. බලන්නකෝ මේ ත්‍රිපීසියමේ සමාන්තර පාද සංකේත දාලා ලකුණු කරන්නලු. මෙන්න තියෙනවා සංකේත සලකුණු කිරීම වෙනුවෙන් ඔබට ලකුණු දෙකක් පහසුවෙන් ගන්න පුළුවන්. ඒ විදියට එහෙම පහසුවෙන් ඒ ලකුණු ගන්නකොට මෙන්න පුංචි වෙලාවක් හිතලා හදන්න ඕන ගැටලුවක්. 8 12 24 කුඩා පොදු ගුණාකාරය හොයන්නලු. 8 කියන සංඛ්‍යාව ලිව්වොත් ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට 2 3 වෙනි බලය. 12 කියන සංඛ්‍යාව ලිව්වොත් 2 දෙවෙනි බලයකුයි 3 පළවෙනි බලයකුයි. 24 ලියන්න පුළුවන් 2 3 වෙනි බලයයි 3 පළවෙනි බලයයි. එහෙමනම් එකිනෙක වෙනස් බලවල වැඩිම බල තේරීමෙන් තමයි අපිට කුඩා පොදු ගුණාකාරය ගන්න පුළුවන්. 2 නම් 3 වෙනි බලය 3 නම් පළවෙනි බලය 2 3 වෙනි බලය කියන්නේ 8යි 8 වරක් 3 24යි කියන පිටුතර 12 8 12 24 කුඩා පොදු ගුණාකාරය විදිහට අපිට ගන්න පුළුවන්. පුංචි වෙලාවක් ගිය නිසා මෙන්න තවත් හිතන්න ඕන ගැටලුවක්. 15 වෙනි ගැටලුවේ කියනවා කවිසගේ උපන්දිනය 2009 4 වෙනි මාසේ 8 එයාට පස්සේ ඉපදිච්ච කෙනෙක් නේ එයාට වයසින් බාල කෙනෙක් වෙන්නේ. මෙන්න අමීසා අවුරුදු 4යි මාස 3යි දින 9ක් බාලයි. එහෙනම් මෙයාගේ උපන්දිනයට පස්සේ ඉපදෙන්න ඕන නිසා මේ එයාට වයසින් බාල කෙනාගේ වයස් මේ පරතරය මෙන්න එකතු කරවුවොත් එයාගේ උපන්දිනය ගන්න පුළුවන්. කාගේද? අමීෂාගේ උපන්දිනය මේ විදිහට එකතු කරලා ගන්න කවිසගේ උපන්දිනයට 2013 7/17 කියලා අපිට එයාගේ උපන්දිනය ගන්න පුළුවන් අමීෂාගේ උපන්දිනය. 16 වෙනි ගාන. ලේසි. ඔයාලට කියනවා ලකුණු කර ඇති කෝණය නම් කරන්නලු. මෙන්න මේ පැත්තේ B කෝණය පරාවර්ත කෝණය විදිහට ලකුණු කරලා. එහෙනම් මේ කෝණය පරාවර්ත කෝණය වගේම ABC කියන B මත තමයි ශීර්ෂය මත තමයි පරාවර්තව පිහිටන්නේ. කෝණය ලකුණු කරනකොට පරාවර්ත කියලා ලියවෙන්න ඕන ABC කියලා සටහන් වෙන්න ඕනේ. ඒ වගේම 17 වෙනි ගැටලුව කතා කළොත් ඝන කාබ හැඩතිලී කුට්ටේ පරිමාව ඝන සෙන්ටිමීටර් 100යි.
ඔබ දන්නවා පරිමාව හොයන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස කියන සූත්‍රයේ භාවිතයෙන්. දිග දෙනවා 10ක් පළල දෙනවා 5ක් උස ඔයාලට කියනවා හොයන්න කියලා. 10 වරක් 5 50යි 52කින් ගුණ වුණාම තමයි 100 එන්නේ. ඒ නිසා ඝනකාභ හැඩති ඝන සෙන්ටිමීටර් 100ක් වන පරිමාව ඝන සෙන්ටිමීටර් 100ක් වන ලී කුට්ටියේ පරිමාව හොයද්දී ඒකේ උස අපිට ගන්න පුළුවන් 100 බෙදනවා 10 වරක් 5 50න් උත්තරේ සෙන්ටිමීටර් 2යි. 18 වෙනි ගාන අපි කතා කරවුවොත් මෙන්න තියෙනවා ලේසි ප්‍රශ්නයක්. හිතන්න පුංචි දෙයයි. ලීටර් 5යි මිලිලීටර් 50 ඔක්කොම මිලිලීටර් වලින් ලියන්නලු. ලීටර් 5 මිලිලීටර් 5000යි 5000යි 50යි 5050යි. මතක ඇතුම් මිලිලීටර් කියලා ලියවෙන්න ඕන. ඔබ 5050යි කියලා ලියනවා නම් ඔබට එක ලකුණයි ඔතන ලැබෙන්නේ. මොකද බලාපොරොත්තු වෙනවා මිලිලීටර් වලින් ලියන්න කියන කොටස. 19 වෙනි ගානේ එහෙම කතා කළොත් බලන්නකෝ. පුංචි දෙයයි ඔබට හිතන්න තියෙන්නේ. සවිදි බහුවස්ත්‍ර දෙකක් නම් කරන්න. සවිදි බහුවස්ත්‍ර තමයි පාද සමාන බහුවස්ත්‍ර. සමචතුරස්‍රයේ පාද 4ම සමානයි. සමපාද ත්‍රිකෝණයේ පාද 3ම සමානයි. සවිදි පංචාස්ත්‍රය, සවිදි ෂඩාස්ත්‍රය, සවිදි අෂ්ටතලය මේ ආදී වශයෙන් බහුවස්ත්‍ර ඔබට ලියන්න පුළුවන්. ඉතින් බලාපොරොත්තු වෙන සවිදි බහුවස්ත්‍ර දෙකයි. කතා කරන අවසාන ප්‍රශ්නය තමයි වර්ගඵලය. ඔබට වර්ගඵලය හොයද්දී ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය කියලා දෙන්නේ නැත්te දිග පළලෙන් ගුණ කරලානේ. එහෙම නේද? එහෙමනම් ඔබට කියනවා වර්ගඵලය A කියලා නම් කරලා A ඇසුරින් මේ ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලයට සූත්‍රයක් දෙන්නලු x සහ y. දිග පළලෙන් ගුණ කරපුවම yx වලින් ගුණ කරනවා. yx නැත්නම් xy. එහෙමනම් කැපිටල් A සමානයි xy. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ පළාත් ප්‍රශ්න පත්‍රයක්. ඉතින් ඉදිරියටත් ඔබට මේ වගේ පළාත් ප්‍රශ්න පත්‍ර වාර විභාගෙට ඔබේ අච්චු පොතේ තියෙන පාඩම් වලට අදාළව පාඩම් වල කෙටි වීඩියෝ ඉතින් ඔබට පුළුවන් අපිත් එක්කලා දිගටම මේ channel එකත් එක්කලා සම්බන්ධ වෙන්න. Maths Academy channel එකත් එක්කලා මේ වගේ වීඩියෝ ඔබට ළඟටම ගෙන්න ගන්න subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. අපිත් එක්කලා දිගටම සම්බන්ධ වෙලා 11 වසරට යන තෙක්ම ඔබට මේ වගේ වීඩියෝ පාඩම් මාලා දිගටම නරඹන්න පුළුවන්. එහෙමනම් පුංචි ඔයාලට ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේ වීඩියෝ එකෙන් සමුගන්නවා තවත් වීඩියෝ එකකින් හමු වෙන්නේ බලාපොරොත්තු වෙයි. ආයිබෝවන්.